ආයුබෝවන් හැමෝටම. ඉතින් අද අපි එකතු වෙලා ඉන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඇති තනතුරු පුරප්පාඩු රාශියක් ගැන ඔබව දැනුවත් කරන්න. රජයේ රැකියා අවස්ථා පිළිබඳ දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි බලමු මොනවද පුරප්පාඩු තනතුරු කියලා. අධ්‍යක්ෂ මානව සම්පත් හා පරිපාලන තනතුරු 1යි. ඉතින් මේ තනතුරු සඳහා අයදුම් කරන ඔබට අධ්‍යාපන සුසුකම් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් මානව සම්පත් කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, රාජ්‍ය කළමනාකරණය, ව්‍යාපාර පරිපාලනය, ව්‍යාපාර කළමනාකරණය හෝ කළමනාකරණයේ වාණිජ්‍ය පිළිබඳ උපාධියක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. මීට අමතරව ඉහත සඳහන් එක් විශේෂ ශාස්ත්‍රයකින් හෝ මාස්ටර්ස් ලබා තිබීම හෝ තනතුරට අදාළ විශේෂ ශාස්ත්‍රයට ගැලපෙන්නා වූ පිළිගත් වරලත් වෘත්තීය ආයතනයක සමාජිකත්වය ලබා තිබීමත් අත්‍යවශ්‍ය වෙනවා. මීට අමතරව ඔබට රජයේ රාජ්‍ය සංස්ථාවක මණ්ඩලයක අවුරුදු 15ක පළපුරුද්දත් මේ තනතුරු සඳහා ඔබට තිබීම අවශ්‍ය වෙනවා. ඉතින් තවදුරටත් මේ තනතුරට පැවරෙන කාර්යයන් පිළිබඳව මේගොල්ලෝ පැහැදිලිව මෙතන විස්තර කරලා දීලා තියෙනවා. මේ තනතුර සඳහා ඔබට රුපියල් 2,2141 මාසික දීමනාවක් හිමි වෙනවා. ඉතින් මේ තනතුර සඳහා අයදුම් කරන ඔබ අවුරුදු 35 අවුරුදු 50 අතර අයෙක් වෙන්න ඕන. ඊළඟ තනතුර තමයි සහකාර අධ්‍යක්ෂ දිස්ත්‍රික්. මේ තනතුරේ පුරප්පාඩු 5ක් තියෙනවා. මේ තනතුර සඳහා අධ්‍යාපන සුසුකම් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් සාමාන්‍ය උපාධියක් ලබා තිබීම, ඊට සුසුකම් ලැබීමෙන් අනතුරුව අදාළ ශාස්ත්‍රයේ වසර 3ක පළපුරුද්ද තිබිය යුතුයි. ඉතින් පෙර පරිදිම මේ තනතුරට පැවරෙන කාර්යයන් පිළිබඳ මේගොල්ලෝ පැහැදිලිව සඳහන් කරලා දීලා තිනවා. ඉතින් මෙම තනතුර සඳහා ඔබට රුපියල් 1,68,241 මාසික දීමනාවක් හිමි වෙනවා. මේ තනතුර සඳහා අයදුම් කිරීමට ඔබ අවුරුදු 22ත් අවුරුදු 45 අතර පුද්ගලයෙක් වෙන්න ඕන. ඉතින් තුන්වෙනි තනතුර වන්නේ සහකාර අධ්‍යක්ෂ හදිසි මේයුම්. සහකාර අධ්‍යක්ෂ හදිසි මේයුම් තනතුරු එකක් තියෙනවා. ඉතින් පෙර පරිදිම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් සාමාන්‍ය උපාධියක් තියෙනවා නම් ඒ වගේම අවුරුදු 3ක පෙර පළපුරුද්ද තිබිය යුතුයි. පෙර පරිදිම නැවතත් ඒ තනතුරට පැවරෙන කාර්යයන් පිළිබඳව පැහැදිලි විස්තර කරලා දීලා තියෙනවා. ඉතින් මෙම තනතුරෙත් ඔබට රුපියල් 1,68,241 ජීවන වියදමක් සමග වැටුපක් හම්බ වෙනවා. පෙර පරිදිම අවුරුදු 22ත් අවුරුදු 45ත් අතර නම් ඔබට මේ තනතුරු සඳහා අයදුම් කරන්න පුළුවන්. ඊළඟ තනතුර තමයි මූල්‍ය නිලධාරී තනතුරු එකක් සඳහා පුරප්පාඩු තියෙනවා. අධ්‍යාපන සුසුකම් ගත්තොත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ගණකාධිකරණ, ව්‍යාපාර පරිපාලන, කළමනාකරණ හෝ වාණිජ්‍ය උපාධියක් තිබීම හෝ තනතුරට අදාළ විශේෂ ශාස්ත්‍රයට ගැලපෙන්නා වූ පිළිගත් වරලත් වෘත්තීය ආයතනයක අන්තර් මධ්‍යම පරීක්ෂණ සමත්ව තිබීම තමයි අධ්‍යාපන සුසුකම් ලෙස මේ තනතුරු සඳහා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පෙර පරිදිම ඒ තනතුරට පැවරෙන කාර්යයන් පිළිබඳව පැහැදිලිව සඳහන් කරලා දීලා තියෙනවා. මෙම තනතුරේ වැටුප ගත්තොත් රුපියල් 1,22,970ක වැටුපක් හිමි වෙනවා ඔබට. ඔබ අවුරුදු 22ත් අවුරුදු 45ත් අතර වෙන්න ඕන මේ තනතුරු සඳහා අයදුම් කිරීමට නම්. ඊළඟ තනතුර තමයි ජාල පද්ධති පරිපාලක තනතුරු එකක් සඳහා පුරප්පාඩු තියෙනවා. අධ්‍යාපන සුසුකම් විදියට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් පරිගණක ජාලකරණය පිළිබඳ හෝ තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධියක් ලබා දීම තමයි මූලිකම වන්නේ. ඊට අමතරව ජාතික වෘත්තීය කුසලතාවයන්හි 7 වන මට්ටම හෝ ජාතික වෘත්තීය කුසලතාවයන්හි 6 වන මට්ටම සහ 5 වන මට්ටම සඳහා අවුරුදු 5ක අවුරුදු 10ක අදාළ ශාස්ත්‍රයේ පළපුරුද්ද තියෙනවා නම් ඔබට මේ තනතුරු සඳහාද අයදුම් කරන්න පුළුවන්. නැවතත් ඒ තනතුරට පැවරෙන කාර්යයන් පිළිබඳව පැහැදිලිව විස්තර කරලා දීලා තිනවා. ඉතින් මේ ජාල පද්ධති පරිපාලන තනතුරේ රුපියල් 1,22,970ක වැටුපක් හිමි. මේ තනතුරු සඳහා අයදුම් කිරීමට ඔබ අවුරුදු 22ත් අවුරුදු 45ත් අතර වෙන්න ඕන. ඊළඟ තනතුර තමයි තොරතුරු තාක්ෂණ නිලධාරී තනතුරු එකක් සඳහා පුරප්පාඩු දිනවා. ප්‍රධාන වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධියක් තමයි අත්‍යවශ්‍ය වන්නේ. ජාතික වෘත්තීය කුසලතාවයන්හි NVQ level 7, ඒ වගේම NVQ level 6, NVQ level 5 මට්ටම් සඳහා පිළිවෙලින් අවුරුදු 5ක අවුරුදු 10ක පළපුරුද්දක් තියෙනවා නම් ඔබට තොරතුරු තාක්ෂණ නිලධාරී තනතුරු සඳහා අයදුම් කිරීමට හැකියාව තියෙනවා. ඉතින් තොරතුරු තාක්ෂණ නිලධාරී තනතුරේට පැවරෙන කාර්යයන් පිළිබඳවත් මේගොල්ලෝ පැහැදිලිව සඳහන් කරලා දීලා තියෙනවා. ඉතින් මෙම තනතුර සඳහා රුපියල් 1,22,970ක වැටුපක් හිමි මාසිකව පෙර පරිදිම අවුරුදු 22ත් අවුරුදු 45ත් අතර නම් ඔබට මේ තනතුර සඳහා අයදුම් කරන්න පුළුවන්. ඊළඟ තනතුර තමයි භාෂා පරිවර්තක
තනතුරු එකක් තියෙනවා. අධ්‍යාපන සුසුකම් ගත්තොත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් සිංහල හා දෙමළ විෂයන් සහිත උපාධියක් හෝ වෙනත් ඕනෑම ශ්‍රේෂ්ඨයකින් ලබාගත් උපාධියක් සමග අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී සිංහල හා දෙමළ භාෂාවට සම්මාන සාමාර්ථය ලබා තිබීම තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ තනතුරු සඳහා පෙළ 94980 වැටුපක් ඔබට හිමි. ඔබ අවුරුදු 22ත් අවුරුදු 45ත් අතර වෙන්න ඕන මේ තනතුරු සඳහා අයදුම් කිරීමට. සංවර්ධන නිලධාරීන් මෙහි පුරප්පාඩු තනතුරු 20ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අධ්‍යාපන සුසුකම් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව විසින් පිළිගත් විද්‍යාවේදී හෝ වාණිජ්‍යවේදී හෝ ව්‍යාපාර කළමනාකරණය හෝ භූගෝල විද්‍යාව සාමාන්‍ය හෝ විශේෂ උපාධියක් ලබා දීම තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. පෙර පරිදිම තරතුරට පැවරෙන කාර්යයන් පිළිබඳව පැහැදිලිව විස්තර කළ දීලා තියෙනවා. වැටුප ගත්තොත් ඔබ රුපියල් 94980 වැටුපක් හිමි. වයස අවුරුදු 22ත් අවුරුදු 35ත් අතර වෙන්න ඕන මේ තනතුරු සඳහා ඔබ අයදුම් කිරීමට නම්. ඊළඟ තනතුරු තමයි සංනිවේදන කාර්මික ශිල්පී. තනතුරු එකක් සඳහා පුරප්පාඩු තියෙනවා. ඉතින් අධ්‍යාපන සුසුකම් ලෙස කෘතිකා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් සංවේදන කාර්මික ශිල්පී තනතුරට අදාළ වන ශ්‍රේෂ්ඨයකින් නිකුත් කරන ජාතික වෘත්තීය කුසලතා ඉන්නික ලෙවල් 5 මට්ටමට නොඅඩු ප්‍රවීණතා සාතිකයක් ලබා දීම තමයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. පෙර පරිදිම තනතුරට පැවරෙන කාර්යයන් පිළිබඳව විස්තරයක් තියෙනවා. ඉතින් මෙම තනතුරේ සඳහා අයදුම් කරන ඔබට 87710ක වැටුපක් හිමි වෙනවා. අවුරුදු 18ත් අවුරුදු 45ත් අතර වෙන්න ඕන ඔබ මේ තනතුරු සඳහා අයදුම් කිරීමට නම්. ඊළඟට කළමනාකර සහකාර තාක්ෂණ නොවන මේ තනතුරේ පුරප්පාඩු තනතුරු 44ක් හිමි. ඉතින් මූලික වශයෙන් අධ්‍යාපන සුසුකම් ලෙස සිංහල දෙමළ ගණිතය සහ තවත් විෂයන් දෙකකට සම්මාන සාමාර්ථයන් සහිතව එක්වරකදී විෂයන් 6 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සමත්ව තිබීම සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී විෂයන් 3කින් පොදු පරීක්ෂණයේ හැර සමත්ව තිබීම තමයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. කළමනාකරන සහායකාර තනතුරට පැවරෙන කාර්යයන් පිළිබඳව දීර්ඝ විස්තරයක් තියෙනවා. ඔබට මේක කියවලා බලන්න පුළුවන්. මෙම කළමනාකාර සහායක තනතුරු සඳහා ඔබට රුපියල් 83390ක වැටුපක් හිමි වෙනවා. ඉතින් මේ තනතුරු සඳහා අයදුම් කිරීමට ඔබ අවුරුදු 18ත් අවුරුදු 45ත් අතර වෙන්න ඕන. රියදුරු තනතුරු 5ක් තියෙනවා. අධ්‍යාපන සුසුකම් ලෙස අධ්‍යයන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී යටත් පිරිසෙන් විෂයන් දෙකක්වත් සමත්ව තිබෙන්න ඕන. ශිල්පී නිපුණතා ප්‍රවීණතා ගත්තොත් මෝටර රථ ප්‍රවාහන කමසාරිස් ජෙනරාල් විසින් නිකුත් කරන ලද බර වාහන පැදවීමේ බලපත්‍රයක් ලබා තිබීම, මෝටර රථ පැදවීමේ බලපත්‍රය ලැබීමෙන් පසු අවම වශයෙන් වසර 3ක පළපුරුද්දක් ඔබට තියෙන්න ඕන. ඔබ මේ රියදුරු තනතුරු සඳහා අයදුම් කරනවා නම් තනතුරට පැවරෙන කාර්යයන් පැහැදිලිව විස්තර කළ දීලා තියෙනවා. රුපියල් 67041 වැටුපක් ඔබට හිමි මාසිකව මේ තනතුරු සඳහා. ඉතින් ඔබ අවුරුදු 18ත් අවුරුදු 45ත් අතර වෙන්න ඕන මේ තනතුරු සඳහා අයදුම් කිරීමට. කාර්යාල සහායක තනතුරු 4ක් තියෙනවා. අධ්‍යාපන සුසුකම් ලෙස ගත්තොත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී යටත් පිරිසෙන් විෂයන් දෙකක්වත් සමත්ව තිබෙන්න ඕන. ඊට අමතරව අදාළ වන පරිදි මෝටර් සයිකල් පැදවීම සඳහා බලපත්‍ර තිබිය යුතු වෙනවා. තනතුරට පැවරෙන කාර්යයන් පිළිබඳව සටහන් කරලා දීලා තියෙනවා. ඉතින් මෙම තනතුරු සඳහා 62530ක මාසික වැටුපක් ඔබට හිමි. මේ තනතුරු සඳහා අයදුම් කිරීමට අවුරුදු 18ත් 45ත් අතර වෙන්න ඕන ඔබ. මේ පත්වීම් වල ස්වභාවය ගත්තොත් ස්ථිර සේවක අර්ථ සාධක අරමුදල සහ සේවාදායකයන්ගේ භාරකාර අරමුදල සඳහා හිමිකම් සහිතය බාහිර අයදුම්කරුවන් අතරින් තෝරා පත් කරගනු ලැබුවහොත් එම අය වසර 3ක පරිවාස කාලයකට යටත්ව පත් කරගනු ලැබේ. අභ්‍යන්තර අයදුම්කරුවන් අතරින් තෝරා පත් කරගනු ලැබුවහොත් එම අය එක් අවුරුදු වැඩබැලීමේ කාලයකට යටත්ව පත් කරනු ලැබේ. වෙනත් අවශ්‍යතා ලෙස සෑම අයදුම්කරුවෙක්ම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕන. තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා මෙන්ම අවශ්‍යතාවය අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවෙන් යුක්ත වෙන්න ඕන. විශිෂ්ට චරිතයකින් යුක්ත වෙන්න ඕන. හරි. අපි දැන් බලමු කොහොමද මේ තනතුරු සඳහා අයදුම් පත්‍ර එවිය යුතු ආකාරය ගැන. ඔබගේ අයදුම් පත්‍රය www.tmc.gov.lk වෙබ් අඩවියේ පළකොට ඇති අතර ඒ අනුව සකස් කරගත් අයදුම් පත්‍ර බාර ගන්නා අවසන් දිනය වන 2026 පළවෙනි මාසයේ 11 වන දිනට හෝ එදිනට පෙර ලැබෙනසේ අධ්‍යක්ෂක ජෙනරාල් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ අංක 120 විද්‍යාමාවත කොළඹ 7 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු වේ. අයදුම්කරු විසින්
මෙම අයදුම් පත්‍රයේ බාහිර අයදුම්කරුවෙකුද අභ්‍යන්තර අයදුම්කරුවෙකුද යන්න පැහැදිලිව සඳහන් කළ යුතු අතර අයදුම් පත්‍ර බහා එවන කවරේ වම්පස ඉහළ කෙළවරේ අයදුම් කරන තනතුර පැහැදිලිව ලියා දැක්විය යුතු වේ. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ තනතුරු සඳහා අදාළ සිංහල දෙමළ ඉංග්‍රීසි අයදුම් පත්‍රවල ලින්ක්ස් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලට පහසුවෙන් ඒ ලින්ක්ස් වලින් මේ අයදුම් පත්‍ර ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අයදුම් පත්‍රයේ සමග අයදුම්කරුගේ උප්පැන්න සහතිකයේ පිටපතක්, ජාතික හැඳුනුම් පත්‍රයේ පිටපතක් සහ තමා සතු සියලු අධ්‍යාපනික සහායතික, වෘත්තීය සහතික, සේවා සහතික යන සහතිකයන්ගේ පිටපත් එවීම අනිවාර්ය වෙනවා. ඉතින් මෙම දැන්වීම www.gmc.gov.lk යන වෙබ් අඩවියේ පළකොට ඇති කියලාත් මේගොල්ලෝ සඳහන් කරලා දිනවා. මම මේ ඔක්කොම අවශ්‍ය වෙන ලින්ක්ස් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඉදිරියටත් මේ වගේ රජයේ තනතුරු පුරප්පාඩු ගැන දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.